සුබ දවසක් වේවා නංගිලා මල්ලිලා හැමෝටම. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන අනුකම්පියුටර් විසින් සංවිධානය කරනු ලබන දායාද අධ්‍යාපන වැඩසටහනේ Essential of ICT and PC Application කියන සබ්ජෙක්ට් එකේ පේපර් එක සාකච්ඡා කරන්න. මේකෙදි පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඔයාලට බැලුවොත් MCQ 50ක් සහ උත්තර 4ක් අපිට MCQ වලදී ඇතුළත් වෙනවා. ඒ වගේම part B වලට සම්පූර්ණ ස්ට්‍රක්චර් ප්‍රශ්න දෙකකුත් ඇතුළත් වෙනවා. ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන කාලය පැය 2යි. මේ පැය 2 තුළදී ඔයාලා මේකට උත්තර ලියන්න ඕනේ. හරි. අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ what type of computer is used for weather forecasting? ඒ කියන්නේ කාලගුණ අනාවැකි සඳහා යොදාගන්නේ කුමන වර්ගයේ පරිගණකද කියලා. මේකෙදි නෝට් එකක් තියෙනවා. අපි නෝට් එකත් එක්කම සාකච්ඡා කරගෙන යමු. පරිගණක වර්ගීකරණය ගත්තට පස්සේ අපිට එක එක වර්ගීකරණයන් කරන්න පුළුවන්. ඒකේ තියෙන ගුණාංග අනුව. පළවෙනි එක තමයි based on size. අපේ size එක අනුව super computer, mainframe computer, mini computer, micro computer කියලා අපිට බෙදන්න පුළුවන්. ඒ වගේම based on purpose. General purpose, special purpose. Based on technology, analog computer, digital computer and hybrid computer. එතකොට අපෙන් මේකෙන් අහලා තියෙන කාලගුණ අනාවැකි සඳහා යොදාගන්නේ කුමන වර්ගයේ පරිගණකද කියලානේ. කාලගුණ අනාවැකි සඳහා අපි යොදාගන්නේ super computers. ඒකට හේතුව තමයි super computer කියන්නේ තනි පරිගණක නෙවෙයි. processor දහස් ගණනාවක එකතුවක්. කාලගුණ අනාවැකි පළ කිරීමේදී මුළු පෘථිවියේම වායුගෝලීය පීඩනය වගේ දත්ත විශාල ප්‍රමාණයක් එකවර විශ්ලේෂණය කරන්න ඕනේ. ඒකට තප්පර ගණනකට තප්පරයකට ගණනකින් ට්‍රිලියන ගණනක් කරන්න පුළුවන් සුපිරිම පරිගණක අවශ්‍යයි. ඒක නිසා තමයි අපිට මේකට සුපර් කම්පියුටර්ස් ඕන වෙන්නේ. එතකොට මේන් ෆ්‍රේම් වගේ දන්නවා භාවිතා කරන්නේ පරිශීලකයන් දහස් ගණනකට සේවා සපයන්නේ. උදාහරණයක් විදිහට බැංකු පද්ධතිය අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනි කම්පියුටර්ස් ගත්තාම මයික්‍රෝ කම්පියුටර්ස් ගත්තාම ඒවා අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය වැඩ සඳහා තමයි එකත් සාමාන්‍යයෙන් ටිකක් විශාල වැඩ සඳහා. නමුත් පර්සනල් කම්පියුටර් අපි දන්නවා අපේ සාමාන්‍ය දිනදා කටයුතු සඳහා තමයි අපි යොදාගන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ සුපර් කම්පියුටර්ස්. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් which device provides both input and output? අපෙන් අහන්නේ ආදාන සහ ප්‍රතිදාන යන දෙකම එකවර සිදු කරන්න පුළුවන් උපාංග මොනවාද කියලා. එතකොට ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සිදු කරන්න පුළුවන් උපාංග මෙතනින් නම් උත්තරේ වෙන්නේ ටච් ස්ක්‍රීන් එක. එතකොට මේකේ අපිට උත්තරේ ගැන කතා කරොත් අපිට input device කියලා කියන්නේ send data to the computers. computer data යවන්න පුළුවන් උපාංග. මොනවද උදාහරණ? keyboard සහ mouse. එතකොට receive data from the computer. computer එකෙන් දත් අපිට ප්‍රතිදානය කරගන්න පුළුවන් උපාංග. මොනවද? monitors සහ printers. එතකොට input and output device කියලා කියන්නේ අපිට දත්ත ලබා ගන්න, එතකොට දත්ත ප්‍රතිදානය කරන්න කියන දෙකම පුළුවන් උපාංග. ඒකට උදාහරණයක් තමයි touch screen එක කියලා කියන්නේ. ටච් ස්ක්‍රීන් එකේ තියෙන සෙන්සර්ස් මගින් අපේ ස්පර්ශය හඳුනාගෙන දත්ත ඇතුළත් කරගන්නවා. ඒ වෙලාවෙම එම තිරෙම visual output එකකුත් අපිට ලබා දෙනවා. එතකොට තමයි මේක input and output method එකක් device එකක් වෙලා තියෙන්නේ. මීට අමතරව digital camera, headset with mic වගේ ඒවත් මේ input output කියන දෙකටම අයිති වෙන ඒවා. එතකොට මේකේ උත්තරය තමයි touch screen එක. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් අපෙන් අහලා තියෙනවා which memory is non volatile කියලා. එතකොට මේකෙදි අපෙන් අහන්නේ මකා දැමිය නොහැකි මතකය මොකක්ද කියලා. එතකොට මේකේ උත්තරේ නම් වෙන්නේ ROM එක. අපි මේකේ නෝට් එක ගැන කතා කරොත් අපිට memory කියන එක පරිගණකයේ memory කියන එක ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි volatile memory, අනිත් එක තමයි non volatile memory. මේ volatile memory කියලා කියන්නේ විදුලිය නැති වුණොත් මේකේ තියෙන දත්ත මැකෙනවා. උදාහරණ විදිහට RAM එක, cache එක, DRAM එක, SRAM එක වගේව ගන්න පුළුවන්. ඒ වගේම non volatile memory කියලා කියන්නේ විදුලිය නැතත් දත්ත ආරක්ෂිත වෙන ඒවා. මේකෙදි ROM එකේ තියෙන දැන් අපි දන්නවනේ ROM එක තියෙන්නේ පරිගණකයේ පනගවන්න ඕන startup instruction. එතකොට firmware තියෙන්නේ මේ ROM එකේනේ. අනිවාර්යෙන් ඒතකොට ROM එක කියන්නේ non volatile memory එකක්. එතකොට non volatile memory වලට තවත් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් hard disk එක සහ pen drive එක වගේ උපාංග.
හරි. අපි හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා which is an impact printers කියලා. ඒ කියන්නේ ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍ර මොනවද කියලා. අපිට මුද්‍රණ යන්ත්‍ර ගත්තට පස්සේ අපි නෝට් එකට ගියොත් මුද්‍රණ යන්ත්‍ර ගත්තට පස්සේ අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන් impact printers and non impact printers කියලා. එතකොට මේ impact printers වලදී මුද්‍රණ හිස කඩදාසිය මත භෞතික ගැටෙනවා. ඒ භෞතික ගැටීමෙන් තමයි අපිට අර ශබ්දිකුත් නිකුත් වෙන්නේ. එතකොට ඩොට් මැට්‍රික්ස් printer එකේ කුඩා ඉදිකටු රිබන් එකක් මත වැඩි අකුරු සටහන් වෙනවා. මේකේ වාසිය තමයි කාබන් කොපි එකක් අපිට ගන්න පුළුවන් එකම විදිය තමයි මෙන්න මේ impact printers. එතකොට non impact printers ගත්තොත් මේ වගේ කඩදාසිය සහ මුද්‍රණ හිස අතර ගැටීමක් නැහැ. ලේසර් කිරණ හෝ තීත බිඳු මගින් තමයි මේකෙදි මුද්‍රණය වෙන්නේ. එතකොට අපිට impact printers වලට උදාහරණය තමයි dot matrix printers. එතකොට අපේ හතරවෙනි ප්‍රශ්නට උත්තරේ dot matrix printers. හරි. අපේ පස්වෙනි ප්‍රශ්නෙට ගියොත් අහලා තියෙනවා what is the purpose of using a compiler in high level programming language? ඒ කියන්නේ අපෙන් අහලා තියෙනවා මුළු ප්‍රෝග්‍රෑම් එකම පරිගණකයට අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි high level භාෂාවල කම්පයිලර් එකක් භාවිතා කරන්නේ ඇයි කියලා. එතකොට අපේ නෝට් එකට ගියොත් අපි ඉස්සලාම බලමු මේ computer programming language ගැන. computer programming language ආකාර දෙකකට අපි බෙදනවා low level language සහ high level language. low level language අපි first generation සහ second generation එකේ තමයි පාවිච්චි කරේ. high level language අපි පාවිච්චි කරන්නේ third generation එකේ ඉඳලා මේ දක්වාම අපි high level language තමයි භාවිතා කරන්නේ. එතකොට මේ high level language වල තියෙනවා compiler සහ interpreter. එතකොට මේ compiler සහ interpreter කියලා කියන්නේ මොකද්ද? මේ compiler එකකින් වෙන්නේ මුළු ප්‍රෝග්‍රෑම් එකම එකවර කියවා මැෂින් කෝඩ් එකට හරවන එක. ඊට පස්සේ මේ ඉන්ටර්ප්‍රිටර් එකේදී හැබැයි වෙන්නේ අපිට පේරියෙන් පේරිය පරිවර්තනය කරමින් තමයි මේකෙදි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඉන්ටර්ප්‍රිටර් පාවිච්චි කරන්නේ Python වගේ ලැන්ග්වේජ් වල, කම්පයිලර් පාවිච්චි කරනවා C වගේ. එතකොට ඊළඟට අපි assembly එකක් ගැන කතා කරොත් අපි මේක පාවිච්චි කරන්නේ assembly language එක machine code එකට හරවන්න. එතකොට high level වල මේ assembly භාෂාව පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට මේකට උත්තරේ වෙන්නේ compile එක. මොකද compile එකෙන් තමයි එකවරම program එක හරවන්න පුළුවන් වෙන්නේ. එතකොට පස්වෙනි එකට උත්තරේ තමයි D. To translate the entire program into machine code at once. හරි. අපි 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ which of the following is a major role of an operating system in a computer? අපි දන්නවා operating system එක අපි මේක අහලා තියෙන්නේ operating system එක ප්‍රධාන කාර්ය මොකක්ද කියලා. මේකට උත්තරය නම් වෙන්නේ managing system resources and providing an interface. අපි මේක ගැන කතා කරොත් operating system එකක් කියලා කියන්නේ අපේ පරිගණකයේ ඉන්න ප්‍රධාන කළමනාකරු වගේ. ඒ කියන්නේ මේකෙදි software that manage all hardware and software resources of a computer. මේක තියෙන දෘඩාංග සහ මෘදුකාංග කියන ඔක්කොම අපේ පාලනය කරන්නේ OS එකක් මගින්. එතකොට OS එක කාර්යයන් ගැන කතා කරොත් අපිට ප්‍රධාන කාර්ය විදිහට ගන්න පුළුවන් අපේ software එකයි hardware එකයි අතර interface එකක් විදිහට කටයුතු කරන එක. ඒ වගේම තමයි can we use manage overall resource of a computer. පරිගණකයේ තියෙන සීමිත සම්පත් කොච්චර අපිට පාවිච්චි කරන්න ඕනේද කළමනාකරණය කරන්න ඕනේද කියලා තීරණය කරන්නේත් මේ OS එක මගින්. Monitor and controls all programs including other system software. ඒ වගේම it provides environment to execute and run application. අපේ application වලට run වෙන්න පරිසරය හදා දෙන්නෙත් මෙන්න මේ OS එක මගින්. ඒ වගේම අපිට OS අපි දන්න OS තමයි Windows OS, Linux OS සහ Mac OS වගේ ඒවා. ඊළඟට අපිට ඒකේ උත්තරේ තමයි managing system resources and providing an interface. හරි. අපි 7 වෙනි ප්‍රශ්නෙට ගියොත් 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ why is EEPROM a prepared for type of ROM in modern system? Why is EEPROM a preferred type of ROM in modern system?
මේකෙදි අපෙන් අහන්නේ ඇයි නූතන පද්ධතිවල EEPROM වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත්නම් වැඩියෙන් පාවිච්චි කරන්න කියලා. අපි අපේ ආන්සර්ස් එක ගියොත් දැන් අපි අපි ROM එක ගත්තත් ROM එක කියන්නේ ස්ථිර මතකයක්. එතකොට නිෂ්පාදනයෙන් පසු වෙනස් කරන්න බැරි වුණු මතකයක් තමයි ROM එක කියලා කියන්නේ. ඊට පස්සේ එනවා PROM එක. ඒක ගත්තට පස්සේ එකවරක් පමණක් අපිට ලියන්න පුළුවන්. ලියුවට පස්සේ අපිට ආයෙක වෙනස් කරන්න බෑ. ඊට පස්සේ EPROM එක ගත්තට පස්සේ පාරජම්බුල කිරණ මගින් මකා නැවත ලිවිය හැකියි. නමුත් මෙට විශේෂ උපකරණ අවශ්‍ය වන අතර ඒ ප්‍රායෝගිකව ටිකක් ප්‍රමාද වැඩක්. ඊට පස්සේ අපේ EEPROM එක ගත්තට පස්සේ විදුලි සංඥා මගින් මකා දමලා නැවත ලියන්න හැකියි. එතකොට මේකේ වාසිය ගත්තට පස්සේ චිප් එක ගලවන්නේ නැතිවම ෆර්ම්වෙයාර් අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් නූතන පද්ධතිවල BIOS අප්ඩේට් සහ ඩිවයිස් ෆර්ම්වෙයාර් සඳහා විශේෂයෙන් මේ EEPROM යොදා ගන්නවා. එතකොට මේකේ උත්තරේ තමයි it allows electrical rewriting. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ answer B. හරි 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා how to analog computers differ from digital computers in the data representation. මේකෙදි අපෙන් අහන්නේ දත්ත නිරූපණය කිරීමේදී ඇනලොග් සහ ඩිජිටල් වල තියෙන ප්‍රධාන වෙනස මොකක්ද කියලා. එතකොට අපි ආන්සර් ෂීට් එකත් එක්ක සාකච්ඡා කරොත් ඇනලොග් කම්පියුටර්ස් සැබෑ ලෝකයේ අගයන් වන උෂ්ණත්වය වේගය වැනි දේ නිරූපණය කිරීමට දිගින් දිගටම වෙනස් වන සංඥා නිරූපණය කරන්න භාවිතා කරනවා. මේවා වෝල්ටේජතාවය හෝ ධාරාව වැනි ඕනම අගයක් ගන්න පුළුවන්. ඒතකොට ඩිජිටල් කම්පියුටර්ස් ගත්තට පස්සේ අපි භාවිතා කරනවා බිඳුව සහ එක නිරූපණයන් සඳහා භාවිතා කරයි. මේවා ඊට නිවැරදි අගයන් ලබා දෙනවා. එතකොට අපෙන් අහන්නේ ඇනලොග් සහ ඩිජිටල් වල වෙනස මොකක්ද කියලා. මේකේ උත්තරේ තමයි answer B. හරි. ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නෙට ගියොත් which statement about object oriented programming is correct? මේකේ අපෙන් අහන්නේ OOP සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. එතකොට මේ OOP කියලා කිව්වොත් OOP කියන්නේ මොකක්ද කියලා කිව්වොත් වැඩසටහන් කරන කාර්යයන් objects වලට කඩා දක්වන ක්‍රමයක්. මෙහිදී interfaces හරහා methods සහ attributes පෙන්වනවා. එතකොට මේකේ මේ ගැන කතා කරොත් සැබෑ ලෝකයේ වස්තුන් ආකෘතිකරණය කරලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. පහළ සිට ඉහළට යන ක්‍රමයක්. ඒ වගේම දත සැඟවිය හැකි නිසා මේකේ ආරක්ෂාව වැඩි. ඒ වගේම තමයි ඕවර්ලෝඩින් කරන්නත් අපිට හැකියාව තියෙනවා. මේවට උදාහරණ විදියට C++, Java වගේම VB වගේම ගන්න පුළුවන්. එතකොට මේකේ අපි උත්තර ගැන කතා කරොත් it uses a top down approach development. ඒ ආන්සර් එක වැරදි. මොකද මේක bottom up එකක්. ඊළඟට it avoids the use of object. ඒකත් වැරදි. ඊළඟට it emphasize real world modeling. OOP organizes code using object that represent real world entities combining data and function. අපේ මම කලිනුත් කිව්ව method සහ attribute හරහා තමයි මේකේ අතුරු මුහුණත පෙන්වන්නේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මේ answer C. ඊට පස්සේ it discourage code reuse. මේකත් answer එක වැරදි. එතකොට උත්තරේ වෙන්නේ answer C. හරි අපි 10 වෙනි ප්‍රශ්නෙට ගියොත් අපෙන් අහනවා which connector is used in PST port. PST port එක පාවිච්චි කරන්නේ PST port එක සඳහා භාවිත කරන connect එක මොකක්ද කියලා තමයි මේකෙදී අපෙන් අහන්නේ. අපි ගියොත් අපේ answer sheet එකට අපේ PS2 ගැන විස්තරයක් මේක දක්වලා තියෙනවා. මේක IBM සමාගම මගින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ PS2 port එක mouse සහ keyboard සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ වගේම pin 6ක් සහිත DIN connector එකක් භාවිතා කරනවා. මේකේ කොළ පාට සහ දම් පාට විදිහට තියෙනවා. මේ කොළ පාට එක mouse එකටත් දම් පාට එක keyboard එකටත් තමයි අපි භාවිතා කරන්නේ. දත්ත හුවමාරුව සඳහා serial communication භාවිතා කරනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ answer C 6 pin DIN. 11 ප්‍රශ්නේදී අහන්නේ අපෙන් what is the key purpose of a system boundary in a system model.
ඒ කියන්නේ මේකෙන් අහනවා පද්ධති ආකෘතියක සීමාවක ප්‍රධාන අරමුණ මොකක්ද කියලා. අපි අපේ නෝට් එකට ගියොත් මේකෙදී අපිට පද්ධති ආකෘතියක් බලා ගන්න පුළුවන්. මේ තියෙන open system එකක්, මේ තියෙන closed system එකක්. මේ දෙකේම environment තියෙනවා, open අපේ system එක ඇතුළේ ටික තියෙනවා, ඊට පස්සේ boundary එක තියෙනවා. මේ boundary එක කියලා කියන්නේ පද්ධතිය ඇතුළත තියෙන දේවල්. නැත්නම් internal components සහ environment එක අපේ වෙන් කරන සීමාව තමයි අපි boundary කියලා කියන්නේ. මේ දත්ත ගබඩා කිරීමක් හෝ CPU භාවිතය නිරීක්ෂණය කිරීම නොකර. එතකොට ඔයාලට පේනවා ඇති මේ boundary එකක් කියලා කියන්නේ අපේ internal components සහ environment එක කියන එක වෙන් කරන එක. එතකොට මේකේ අපේ පළවෙනි ඒ උත්තරේ දීලා තියෙනවා it stores user data. wrong. system boundary එකෙන් අපේ මේ data store කරන්නේ නැහැ. ඊළඟට it defines internal and external process. Parallel true, but that is more about system analyze, not the main purpose of the boundary. මේක boundary එක ගැන නෙමෙයි, මේක system analyze එක ගැන කාරණයක්. ඒක සාමාන්‍යයෙන් හරි, නමුත් මේක අපෙන් අහන්නේ boundary එක ගැන නිසා අපිට මේක ගන්න බෑ. අපි ඊළඟ උත්තරයට යන් it separates the system and environment. හරි. මේකේ දවල් පේනවා මෙතනදී boundary එකෙන් වෙන්නේ environment එක සහ අපේ system එකේ මේ අපේ internal components වෙන් කරන එක. ඊට පස්සේ මේක තමයි නිවැරදි උත්තරේ. D එකේ තියෙන it monitors CPU usage. මේකත් වැරදි. That's a function of the operating system, not the system boundary. මේ CPU usage එක monitor කරන්නේ system boundary එකෙන් නෙමෙයි, ඒක operating OS එකේ කාර්යය. එතකොට 11 වෙනි එකටත් උත්තරේ it separate the system and environment. ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් 12 වෙනි එකේ අහලා තියෙනවා which of the following in true about quantum computers. මේකෙදී අපෙන් අහන්නේ quantum පරිගණකයේ ගැන තියෙන සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. මේකේ they only work with OS and is like normal computers. අපි ආන්සර් එකට යන්. quantum පරිගණක ගැන තියෙන quantum පරිගණක ගැන මෙහෙමයි. quantum පරිගණක කියලා කියන්නේ ඉතා බලවත් සහ දියුණු ක්‍රමයක්. මේවා බිඳුව සහ 1 වෙනකොට අපි දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බිඳුව සහ 1නේ. මේකෙදි භාවිතා කරන්නේ qubits. භාවිතා කිරීම නිසා සාමාන්‍ය පරිගණක වලට වඩා ඉතා වේගයෙන් ගණනය කිරීම සිදු කරනවා. qubits වල එකම වෙලාවක අවස්ථා කිහිපයක ඉන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ වෙන්නේ they use qubits which can be in multiple states at the same time. එතකොට උත්තරේ B. answer B තමයි අපේ 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. හරි, 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් which is the distinguishing feature of high level programming language. අපෙන් අහන්නේ ඉහළ මට්ටමේ භාෂාවල වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ලක්ෂණය මොකක්ද කියලා. අපි බලමු අපේ answer sheet එකට ගිහිල්ලා. අපි high level programming language ගැන කතා කරොත් මේවා අපි කලිනුත් කතා කරා 3 වෙනි 4 වෙනි 5 වෙනි පරම්පරාවල තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි පරිගණකයේ සැකසුම මත රඳා නොපවතී. මිනිස් භාෂාවට ඉතා සමීප නිසා මිනිසාට පහසුවෙන් වැඩ කිරීමට සහ සංස්කරණය කිරීමට හැකි. ඒ වගේම තමයි මේවා පරිගණකයට තේරුම් ගැනීමට පරිවර්තක නැත්නම් අපේ translators අවශ්‍ය වෙනවා. එතකොට මේකේ උත්තරේ නම් answer A, they are more human readable. මොකද මනුස්සර ගොඩක් සමීපයි. හරි, අපි 14 වෙනි ප්‍රශ්නෙට ගියොත් 14 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන which of the following defines firmware. අපේ අහන්නේ firmware වලට නිර්වචනයක් කරොත් මොකක්ද නිවැරදිම නිර්වචනය කියලා. අපි බලමු අපේ answer sheet එකට ගිහලා. Firmware is software stored inside hardware device. firmware කියලා කියන්නේ hardware උපකරණ ඇතුළතම තැන්පත් කර ඇති මෘදුකාංගයක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ROM හෝ EEPROM මත ගබඩා කරලා තියෙන මේ firmware උපකරණයක මූලික කාර්යයන් පාලනය කරනවා. ඊට පස්සේ පරිගණකයේ පණ ගන්නවා. නැත්නම් booting process අවස්ථාවේදී මෙම BIOS නැත්නම් මේ firmware අවශ්‍ය වෙනවා. මෙතකොට මේකේ උත්තරේ වෙන්නේ නම් answer D, instruction set embedded in hardware to perform basic function. මොකද ඒක virus එකක් නෙමෙයි. ඒකින්ද C උත්තරේ වැරදි. එතකොට a temporary
මෙමරි ටෙම්පරරි මෙමරි එකක් නෙමෙයි කියලා කිව්ව ROM එක ඇතුලේ තියෙන නිසා. මොකද ROM එක කියන්නේ ටෙම්පරරි මෙමරි එකක් නෙමෙයි. එතකොට අපි මේක application used for writing code එකත් වැරදි. හරි. අපි 15 වෙනි ප්‍රශ්නෙට ගියොත් how does a dual core processor improve performance? මේකෙදී dual core processor එකක් කියලා කියන්නේ core දෙකක් සහිත CPU එකක්. ඊළඟට අපි මේකේ ආන්සර්ත් එක ගියොත් මම කියවනේ dual core processor එකක් කියලා කියන්නේ core දෙකක් සහිත CPU එකක් කියලා. මෙහිදී එකම අවස්ථාවකදී උපදෙස් කිහිපයක් සැකසීමට හැකි වීම නිසා වේගය සහ multitasking වැඩි වෙනවා. එතකොට මේකේ ආන්සර් එක තමයි by processing multiple instruction simultaneously. එතකොට උත්තරය වෙන්නේ answer D. 15ට answer D තමයි උත්තරේ. හරි. අපේ 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් 16 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා why is an IDE useful for programmers? ඉස්සලම් බලමු මොකක්ද මේ IDE කියලා කියන්නේ කියලා. අපේ ප්‍රශ්න විදියට අහලා තියෙන්නේ නම් IDE එකක් ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි කියලා. IDE Integrated Development Environment. මේ IDE කියලා කියන්නේ software program that is designed to help programmers and developers to build software. එතකොට software එකක් තමයි මේ IDE කියලා කියන්නේ. මේ software එකෙන් අපිට පුළුවන් අපේ programmers ලට පුළුවන් ඒ software එක උදව් කරගෙන තවත් software නිර්මාණය කරන්න. ඊට පස්සේ මේකේ features ගත්තට පස්සේ GUI තියෙනවා, development environment, code automation tools. ඒ වගේම තමයි මේකේ includes වෙනවා text editor එකක්, compiler, debugger. මේක example විදියට NetBeans වගේව ගන්න පුළුවන්. හරි අපේ උත්තර වලට අපි ගියාම අපිට පළවෙනි එක තියෙනවා it slows down the development process. වැරදි. මොකද IDE එක අපි පාවිච්චි කරන්නේ අපේ ස්පීඩ් එක වැඩි IDE එකේ. ඒතකොට වැඩ වේගවත් වෙනවා. ඉතින් එතකොට ඒ වැරදි. ඊට පස්සේ අපි ගත්තට පස්සේ තියෙන්නේ B it automates typing and saves time. මේක ගත්තට පස්සේ ටිකක් හරි. නමුත් අපේ main reason එක මේක නෙමෙයි නිසා මේක වැරදි. ඊළඟට ගත්තට පස්සේ it provides tools like text editor, debugger and compiler. හරි. මොකද මේ අපි කිව්ව කලිනුත් මේකේ තියෙන tools විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ code editors, compilers and debugger. It supports only 5th generation programming language. ඒකත් වැරදි. මොකද ඒක එහෙම නෙමෙයි අපිට ගොඩාක් language වලට support කරනවා. එතකොට උත්තරය වෙන්නේ answer C it provides tools like text editor, debugger and compiler. මේ ටික හොඳට බලාගෙන යන්න මේ තියෙන IDE ගැන තියෙන කොටස. මොකද මේකෙන් ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් මේ පොඩි කොටසෙන් උනත්. හරි අපි ඊළඟට ගියොත් 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ which statement correctly differentiates stating RAMs from DRAM. SRAM එකෙන් DRAM එක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ 17 වෙනි ප්‍රශ්නේද අහලා තියෙන්නේ. හරි. අපි RAM එක ගැන කතා කරොත් අපි දැන් අහලා තියෙන DRAM එක SRAM එකේ වෙනස් වෙන හේතුවනේ. අපි RAM එක ගැන කතා කරන්න ඕනේ. එතකොට අපි RAM එක කියන එක අපි දන්නවා අපි දන්න එක කරුණක් තමයි ඒක නැෂ්‍ය වෙන මතකයක්. ඒ වගේම තමයි there are several type. එතකොට මේකේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා DRAM and SRAM. එතකොට මේ DRAM එක දත්ත පවත්වා ගැනීමට දිගින් දිගටම රිෆ්‍රෙෂ් විය යුතුයි. මේක වගේම අපි කියනවා සිස්ටම් මෙමරි කියලා කියන්නේ මේ DRAM එකටම තමයි. එතකොට ස්ටැටික් මෙමරි එක ගත්තට පස්සේ විදුලිය පවතින තාක් රිෆ්‍රෙෂ් වීමකින් තොරව දත්ත පවත්වා ගන්නවා. ඒ වගේම තමයි මේ SRAM එක තමයි ගොඩාක්ම වේගවත් සහ වේගවත්. ඒ වේගවත් බව නිසාම මේක මිලෙන් වැඩි. ඊට පස්සේ අපිට තව දෙයක් තමයි මේක කෑෂ් මෙමරි එක විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට DRAM එක මතක තියාගන්න ඕනේ සිස්ටම් RAM එක විදියට සිස්ටම් මෙමරි එක විදියට පාවිච්චි කරනවා අපි. එතකොට SRAM එක අපි කෑෂ් මෙමරි එක විදියට පාවිච්චි කරනවා. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ DRAM එක නිතරම රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. එතකොට SRAM එකේම රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ තව දෙයක් තමයි SRAM එක කියන්නේ ගොඩක් මිලෙන් අධිකයි. ඒ වගේම වේගවත් මෙමරි එක SRAM එක. ඔය ටික අනිවාර්යයෙන්ම මතකේ තියාගන්න. මොකද මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. එතකොට අපිට උත්තරය වෙන්නේ answer D
SRAM maintains data without refreshing. අපි දන්නවා මොකද refresh වෙලා හැම වෙලේම data maintain කරන්නේ DRAM එක. හරි අපි අපේ 18 වෙනි ප්‍රශ්නෙට ගියොත් which factor directly affects the performance of a power supply unit? අපෙන් මේකෙදි අහන්නේ power supply unit එක ගැන. power supply unit එක to provide power to motherboard and its components. එතකොට මේ අපිට මේ power supply unit එක ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන සාධකය මොකක්ද කියලානේ අහන්නේ. එතකොට PC එක ක්‍රියාකාරීත්වය ලබා දෙන බලය සහ වෝල්ටීයතාවය නියාමනය මත රඳා පවතිනවා. එතකොට ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි උත්තරේ ගත්තට පස්සේ මෙන්න මේ ටිකත් අනිවාර්යෙන් බලන් යන බේසික් ෆන්ක්ෂන් මොනවාද කියලා AC කරන්ට් එක DC විදියට හරවන එක ඒවත් මතක තියාගන්න. ඒ වගේම අවුට්පුට්ස් තමයි සාමාන්‍යයෙන් 3.3 වෝල්ටීයතාවයක් 5ක වෝල්ටීයතාවයක් 12 වෝල්ටීයතාවයක් සහ ඍණ 5 සහ ඍණ 12 පැරණි පද්ධති සඳහා ලබා දෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට power supply unit එකක ප්‍රධානම අපේ මේ ක්‍රියාකාරීත්වය සඳහා ඍජුව බලපාන සාධකය තමයි වෝල්ටීයතාවය සහ ඒ ලබා දෙන බලය සහ වෝල්ටීයතාවය. එතකොට මේකේ උත්තරේ answer B. answer B. හරි. පළවෙනි උත්තරය අපිට තියෙන number of hard disk වැරදි. more drivers increase power demand but don't directly define PSA performance. ඊළඟට අපේ උත්තරේ තමයි B එක කියලා අපි කතා කරා. එතකොට clock speed of the CPU ඒකත් වැරදි. size of the RAM ඒකත් PSA ක්‍රියාකාරීත්වයට බලපාන්නේ නැහැ. ඊළඟට අපේ 19 වෙනි ප්‍රශ්නෙට ගියොත් 19 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ හරි 19 වෙනි ප්‍රශ්නේ තමයි what is the main reason DDR-RAM types are preferred in modern system? එතකොට නූතන පරිගණකවල DDR-RAM භාවිතා කරන්නයි කියලා තමයි මේකෙදි අහන්නේ. අපි answers වලට ගියොත් මේකේ තියෙනවා they are cheaper than ROM. වැරදි. අපි ROM වලයි RAM වලයි සම්බන්ධයක් නැහැ. එතකොට මේක cost එක ඒකට ප්‍රධාන සාධකයක් නෙමෙයි. එතකොට ඒ උත්තරේ වැරදි. They offer higher speed and efficiently. DDR-RAM transfers data twice per clock cycle, making it faster and more efficient than older SD-RAM. මේකෙදි කියන්නේ එක clock cycle එකකදී දෙවතාවක් දත්ත හොමාරු කරනවා. එතකොට මේක SDR-RAM වලට වඩා වේගවත් සහ කාර්යක්ෂමයි. එතකොට මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. They offer higher speed and efficiency. එතකොට උත්තරේ B. හරි අපි අනිත් දෙකත් පොඩ්ඩක් බලමු. They do not require CPU to perform. එක වැරදි. They store permanent instruction themselves. වැරදි. මොකද RAM එක කියන්නේ නශ්‍ය මතකයක්. Which of the following is a function of the South Bridge in motherboard architecture? 20 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මව්පුවරක South Bridge එකෙන් පාලනය කරන්නේ මොන වගේ දේවල්ද කියලා. එතකොට අපි උත්තර වලට යමු. South Bridge එක ගැන තියෙන කොටසට. South Bridge එකෙන් කරන්නේ අපේ මන්දගාමී උපාංග පාලනය කරන එක. එතකොට South Bridge එක CPU එකත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. North Bridge එක හරහා තමයි South Bridge එක සම්බන්ධ වෙන්නේ. මේකේ සම්බන්ධ වෙන උපාංග විදිහට USB එක ගන්න පුළුවන්. USB එක හරහා mouse, keyboard, flash drives, ඊළඟට SATA IDE connectors, SATA IDE connectors විදිහට hard disk optical drivers, audio controllers, network controllers, PCI slots and ISA slots මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට අපි ඒ උත්තරේට ගියොත් handle CPU to RAM communication. මේක වැරදි. මේක සිද්ධ කරන්නේ North Bridge එකෙන්. ඊළඟට connects directly to GPU. මේකත් වැරදි. මේකත් සිද්ධ කරන්නේ North Bridge එකෙන්. ඊළඟට manage slower peripherals. මේක සිද්ධ කරන්නේ නම් South Bridge එකෙන්. මොකද අපි කියවනේ මන්දගාමී උපාංග මේකේ පාලනය කරන්න කියලා. එතකොට ඒක හරි. ඊළඟට D උත්තරේ D කියන්නේ processors floating point operation එකත් වැරදි. එතකොට උත්තරේ වෙන්නේ manage slower peripherals. හරි. ඊළඟට අපි යම් 21 වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා which of the following devices use magnetic storage technology? අපි memory එකට ගියොත් memory එකේ තියෙනවානේ secondary memory කියලා එකක්. එතකොට මේ secondary memory එක ගත්තට පස්සේ අපෙන් අහන්නේ
චුම්බක තාක්ෂණය භාවිත කරන්නේ මොකේද කියලානේ. එතකොට මේ secondary memory එක අපි ගත්තට පස්සේ ඒකේ ලක්ෂණ තමයි මේක CPU එකට දුරින් තියෙන්නේ. මේ CPU එකට දුරින් තියෙන හින්දා වේගය තරමක් අඩුයි. ඒ වගේම මේක ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ CPU එකත් එක්ක. මේක සම්බන්ධ වෙන්නේ primary memory එක හරහා. එතකොට මේ memory එක එක technologies එක්ක නිර්මාණය වෙලා තියෙන එක technology එකක් තමයි magnetic storage කියලා කියන්නේ. දත්ත ගබඩා කිරීමට චුම්බක ක්ෂේත්‍ර තමයි මේකේ භාවිතා කරන්නේ. ඊළඟට optical storage දත්ත කියවීමට සහ ලිවීමට laser කිරණ තමයි මේකෙදි භාවිතා කරන්නේ. ඒකට උදාහරණ CD, DVD, Blu-ray. magnetic කියලා උදාහරණ තමයි HDD, floppy disk, magnetic tapes. ඊළඟට solid state වලට උදාහරණ solid state කියලා කියන්නේ චාලනය වෙන කොටස් මේකේ නැහැ. විද්‍යුත් පරිපථ භාවිතා කරයි. මේකට උදාහරණ තමයි SSD, USB flash drive, memory cards. මේකේ උත්තරේ තමයි HDD. මොකද magnetic තාක්ෂණය භාවිතා කරන්නේ මේ තියෙන උත්තර වලින් HDD වල. හරි. අපි යමු 22 වෙනි ප්‍රශ්නෙට. What role do the device drivers play within a computer system? පරිගණක පද්ධතියක device drivers කියන මෘදුකාංග වලින් කරන්නේ මොනවද කියලා තමයි අහන්නේ. දැන් අපි මේකෙදී අහන්නේ පරිගණක පද්ධතියේ තියෙන මේ device drivers වලින් කරන්නේ මොකද්ද කියලානේ. එතකොට අපි device drivers ගැන බැලුවොත් මේ device drivers කියලා කියන්නේ අපේ OS එකයි hardware එක අතර මැදිහත් කරුවෙක් ලෙස ක්‍රියා කරන software එකක්. එතකොට මේකේ ප්‍රධාන කාර්යය තමයි OS එකෙන් දෙන පොදු උපදේශ අරගෙන අදාළ hardware එකට තේරෙන විශේෂ භාෂාවකට පරිවර්තනය කරන එක. මේවට උදාහරණ විදිහට අපි ගන්න පුළුවන් printers, keyboards and graphic cards. ඊළඟට අපි බලමු අපේ උත්තර ටික. A වල කියලා තියෙනවා they enable communication between the OS and hardware. හරි. ඒක තමයි මේකේ ප්‍රධානම කාර්යය. ඊළඟට they increase the overall processing performance. වැරදි. ඊට පස්සේ they manage they modify system configuration files automatically. ඒකත් වැරදි. drivers වලට බෑ system files change කරන්න. they save and manage BIOS configuration setting. වැරදි. BIOS setting කියලා manage කරන්නේ firmware මගින් නැතුව device drivers මගින් නෙමෙයි. හරි. අපි 23 වෙනි ප්‍රශ්නෙට යමු. Which generation of computer first introduced operating system and GUI? OS එකයි GUI එකයි හඳුන්වා දුන්නේ මොන පරම්පරාවද කියලා අහන්නේ. හරි අපි අපේ generations ගැන කතා කරොත් අපේ first generation එකේදී vacuum tubes තමයි භාවිතා කරේ. මේකේ OS එකක් තිබුණ නැහැ. ඊළඟට second generation එක ගත්තට පස්සේ මේකේ transistor භාවිතා කරන්නේ. මේකේ batch processing ක්‍රමය තිබුණත් මේකේදී OS එකක් නම් භාවිතා වුණේ නැහැ. ඊළඟට third generation එක ගත්තට පස්සේ IC හඳුන්වා දුන්නා මේ generation එකේ. ඒ වගේම තමයි මේ generation එකේ තමයි සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සහ GUI සංකල්පයක් ආරම්භ කරේ. එතකොට fourth generation එකේ GUI එක ගොඩක් ප්‍රසිද්ධ වුණා. නමුත් මේක තුන්වෙනි generation එකේ තමයි GUI එක ආරම්භ කරේ. එතකොට තුන්වෙනි generation එකේ තමයි මේකට උත්තරේ. answer C තමයි උත්තරේ වෙන්නේ. හරි. අපි 24 වෙනි ප්‍රශ්නට යමු. 24 වෙනි ප්‍රශ්නේ අහනවා why are expansion buses like PCI important in modern computer system? අපි අපේ answers එක කතා කරමු. මේකෙන් අහන්නේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ PCI expansion bus එක වැදගත් වෙන්නේ ඇයි කියලා. PCI Express ගැන කතා කරොත් ඒකේ තියෙන්නේ PCIe මගින් graphic card, sound card, SSD සහ network card වගේ අමතර උපාංග අපිට සම්බන්ධ කරන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්තු AGP පද්ධතිය වෙනුවට හඳුන්වා දුන්න එකක් තමයි මේ PCI Express කියලා කියන්නේ. හරි. අපි බලමු අපේ ඉතුරු ඒව ටික වැරදෙන්න හේතුව ඇයි කියලා. අපි ඒකේ අපිට ඒ උත්තරේ කියන they power the CPU වැරදි. CPU එකට බලය දෙන්නේ PSU එකෙන් මිස බස් එකකින් නෙමෙයි. හරි. answer B they increase screen resolutions. resolution එක තීරණය කරන්නේ GPU එක සහ monitor එක. ඒකත් වැරදි. ඊට පස්සේ අපි answer C එකට ගියොත් they allow attachment of additional hardware. හරි. එතකොට SSD, sound card, graphic card වගේ additional hardware මේක attach කරන්න පුළුවන්. D උත්තරයට ගියොත් they manage bootloaders in boot process. ඒකත් වැරදි. bootloaders කළමනා කරන්නේ BIOS මගින්. එතකොට හරි උත්තරය වෙන්නේ C. answer C තමයි 24 වෙනි එකට උත්තරේ වෙන්නේ. හරි. අපි 25 වෙනි ප්‍රශ්නෙට ගියොත්
which of the following would be considered an application software? අපි බලමු ආන්සර්ස් වලට ගිහිල්ලා මේකේදී අපෙන් අහන්නේ ඇප්ලිකේෂන් software එකක් ලෙස සැලකිය හැකි මොකක්ද කියලා අපි උත්තර වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක අහලා තියෙනවා device drivers. device drivers කියලා කියන්නේ OS එකට දෘඩාංග සමග සංනිවේදනය කිරීමට උදව් වන system software එකක් කියලා අපි කියවනේ. එතකොට ඒක application software එකක් නෙමෙයි. answer B BIOS. BIOS කියන්නේ මේ පරිගණක අපි දන්නවා ආරම්භ කරන ක්‍රියාවලියට උදව් වෙන ෆර්ම්වෙයාර් එකක්. ඊළඟට වෙබ් බ්‍රවුසර් කියන එක තමයි හරි උත්තරේ. මොකද වෙබ් බ්‍රවුසර් කියලා කියන්නේ අපි Chrome Firefox කියන්නේ ඇප්ලිකේෂන් software. එතකොට answer C තමයි උත්තරේ. අපි boot loader කියන්නේ D උත්තරේ වැරදි. boot loader කියලා කියන්නේ system software එකක්. මේකත් අපේ මේ OS එක පණ ගන්නන load කරන ක්‍රියාවලියට තමයි ඕන වෙන්නේ. එතකොට answer එක C, answer C web browser. 25 වෙනි එකට උත්තරේ answer C. 26 වෙනි ප්‍රශ්නෙක තියෙනවා what role does the ALU play in a CPU? අපි දන්නවා CPU එක මේකෙන් අපෙන් අහන්නේ ALU මගින් සිදු කරන කාර්ය මොකක්ද කියලා CPU එක ඇතුළේදී. එතකොට අපි දන්නවා CPU එක ගත්තට පස්සේ CPU එකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ALU. ALU එකෙන් කරන්නේ arithmetic and logic. ඒ කියන්නේ ගණිතමය සහ තර්කන මෙහෙයුම් සිදු කරන්නේ මේ ALU එකේ. එතකොට උත්තරේ වෙන්නේ නම් ALU එකෙන් කරන්නේ arithmetic and logic unit. ඊළඟට control unit එකෙන් කරන්නේ control flow and instruction. අපිට එන instruction පාලනය කරන එක තමයි control unit එකෙන් කරන්නේ. register එකෙන් කරන්නේ temporary storage එකක්, తాවකාලික මතකයක් තියාගන්න එක. cache එකෙන් fast memory near CPU. එතකොට ඔය ටික තමයි අපේ CPU එක ඇතුලේ තියෙන ALU CU register. ඊට පස්සේ අපි ගත්තට පස්සේ අපි අපේ උත්තර වලට ගියොත් අපේ පළවෙනි උත්තරේ දෙනවා manage and share memory to CPU. වැරදි. මතකය පාලනය කරන්නේ memory control එකෙන්. අපි B වලට ගියොත් handles BIOS setup. BIOS පාලනය කිරීම ALU එකේ කාර්යයක් නෙවෙයි. ඊට පස්සේ answer C communication with printers. ඒකත් වැරදි. මුද්‍රණ යන්ත්‍ර සමග සංවේදනය කරන්නේ drivers සහ OS. ඊට පස්සේ answer D තමයි උත්තරේ execute arithmetic and logic operation. එතකොට ALU එකේ කාර්යය, control unit එකේ කාර්යය, register එකේ කාර්යය මේ ඔක්කොගෙම කාර්ය හරියට මතක තියාගෙන ඉන්න ඕනේ. එතකොට answer එක D. 26 වෙනි ප්‍රශ්නෙට answer එක D. හරි අපි 27 වෙනි ප්‍රශ්නෙට යන්. 27 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා explain why L1, L2 and L3 caches are important in modern CPU architecture. ඒකේ අපෙන් අහලා තියෙන්නේ L1, L2, L3 කියන cache අපේ වැදගත් වෙන්නේ ඇයි කියන CPU එකේදී අපි බලමු මොකක්ද උත්තර ටික කියලා. අපි cache memory ගැන කතා කරොත් cache memory එකේ අතනම කියනවා cache එක කියලා කියන්නේ ඉතාමත් වේගවත් මතකයක්. මේකෙත් level කිහිපයක් තියෙනවා L1, L2, L3 කියලා. එතකොට දත සොයන විට මුලින්ම L1ද පසුව L2 ඊළඟට L3 තමයි සොයන්නේ. එතකොට L1 කියන්නේ වේගවත් මතකයේ මෙතනින් තියෙන L3 ඊට වැඩිය සාපේක්ෂව වේගය අඩුයි. ඒ වගේම තමයි මේ RAM එකට වැඩිය ටිකක් මිල අධිකයි මේ cache memory. ඒ වගේ කරුණු ටිකක් තමයි cache memory එකේදී මතක තියාගන්න ඕනේ. කලින් කිව්වත් වගේ L1 එකේ වේගය වැඩි වුණාට ධාරිතාවය අඩුයි. L3 එකේදී වේගය අඩුයි නමුත් ධාරිතාවය වැඩි. හරි. ඊට පස්සේ මේකේ උත්තර ගියොත් they store high capacity data only. වැරදි. cache එක ඉතා වේගවත් නමුත් කුඩා මතකයක්. ඒකේ high capacity data store කරන්න බෑ. ඊළඟට B they reduce the need for RAM. ඒකත් වැරදි. cache තිබුණත් දත ස්ථිරව තබා ගැනීමට RAM එක තවමත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට RAM එකේ අවශ්‍යතාවය නැති වෙන්නේ නැහැ cache එක මගින්. They are used for graphic rendering only. ඒකත් වැරදි. cache එක graphic වලට පමණක් නොව සියලුම data සැකසුම් සඳහා භාවිත වෙන දෙයක්. ඊට පස්සේ හතරවෙනි එක they minimize data access time of the CPU. ඒක හරිය අපිට CPU එක තරම් වේගවත් CPU මට්ටමට දත්ත ලබා ගැනීම CPU දත්ත ලබා ගැනීම කාලය අවම කිරීමට cache එක වැදගත් වෙනවා. answer D. 27ට answer D. හරි 28 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා why is a compiler more memory intensive than a interpreter?
අපෙන් අපි කලිනුත් ඉගෙන ගත්ත කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් ගැන. එතකොට අපෙන් අහනව ප්‍රශ්නයක් විදිහට කම්පයිලර් එකක් ඉන්ටර්ප්‍රිටර් එකකට වඩා මතකය භාවිතා කරන්නේ ඇයි කියලා. අපි ආන්සර්ස් වලට යමු. හරි. අපි කලිනුත් කතා කරන්නේ කම්පයිලර් එකකින් මුළු අපේ කේතයම එකවර හරවනවා කියලා. එතකොට හැබැයි ඉන්ටර්ප්‍රිටර් එකේ පේලියෙන් පේලිය තමයි මැෂින් කෝඩ් එකකට හරවන්නේ. එතකොට අපි දන්නවා මේ මුල් වැඩසටහනම එකවර පරිවර්තනය කරන ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදන නිසා තමයි අපිට කම්පයිල් එකක් ඉන්ටර්ප්‍රිටර් එකට වඩා මතකය භාවිතා කරන්නේ. හරි අපි උත්තර වලට යමු. ඒකේ පළවෙනි එක තියෙනවා it uses high performance graphical tools to compile the program. GUI tools සහ මතක භාවිත අතර ඍජු සම්බන්ධයක් නැහැ. ඊළඟට it runs the entire program at what and store object code. මේක තමයි හරි උත්තරේ. එතකොට මේක එකවර ඔබ්ජෙක්ට් කෝඩ් එකට මේ හරවන නිසා තමයි අපිට වැඩි මතකයක් කම්පයිල් එකේදී අවශ්‍ය වෙන්නේ. answer C it stored data in RAM. වැරදි. සියලුම වැඩසටහන් RAM භාවිතා කරන නමුත් කම්පයිල් එකේ විශේෂත්වය ඒක නෙමෙයි. ඊට පස්සේ D වලට ගියොත් it access the BIOS setup. වැරදි. කම්පයිලර් එකයි BIOS එකයි සමග සම්බන්ධතාවයක් නැහැ. හරි. එතකොට answer B තමයි උත්තරේ 28ට. answer B. අපි 29 වෙනි ප්‍රශ්නෙට යමු. 29 ප්‍රශ්නේ අහලා තියෙනවා which of the following explains why firmware is critical during boot up. ඒකේ උත්තර වලට අපි යමු. 29 වෙනි ප්‍රශ්නේ. අපි දන්නවා BIOS මගින් දෘඩාංග පරීක්ෂා කර OS එකට වැඩ පටන් ගැනීමට සූදානම් කරලා දෙනවනේ. එතකොට අපි අපේ උත්තර ගත්තොත් it connects to the internet. ඒක වැරදි. boot වීමට අන්තර්ජාලය අවශ්‍ය නැහැ. it provides power to device. ඒකත් වැරදි. බලය සපයන්නේ PSU එකෙන් මිසක් ඒකත් එක්ක boot සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ answer C එක තමයි හරි උත්තරේ. it initialize hardware. හරි එක. ඊළඟට D එක it generates random numbers. වැරදි. random numbers ජනනය කිරීම boot වීමේ මූලික කාර්යයක් නෙවෙයි. එතකොට 29ට උත්තරේ answer C. අපි 30 වෙනි ප්‍රශ්නෙට ගියොත් which component of the CPU directs the operation of the processor. අපෙන් අහන්නේ CPU එකේ ක්‍රියාවලිය මෙහෙවන්නේ කුමන උපාංගද කියලා. අපි උත්තර වලට ගිහිල්ලම කතා කරමු ඒ ගැන. පළවෙනි උත්තරය අපිට දීලා තියෙනවා control unit. අපි කලිනුත් කතා කරා CPU එකේ කොටස් LU CU registers ගැන. CPU එතකොට control unit එකෙන් තමයි මුළු පද්ධතියේම දත්ත ගලා යාම සහ උපදේශ ක්‍රියාත්මක වීම පාලනය කරන්න කියලා අපි කලිනුත් කතා කරා. ALU එකේදී කතා කරන්නේ ගණනය කිරීම සම්බන්ධව. ඒ සම්බන්ධව අපි කලින් කතා කරා. එතකොට C එකයි D එකයි මේව දත්ත ගබඩා කරන මතකයක් මිස පාලනය කරන ඒවා නෙමෙයි. ඒක නිසා CD RAM cache කියන එක දෙක වැරදි. එතකොට උත්තරේ තමයි C control unit. 30ට උත්තරේ answer A. හරි 31 වෙනි ප්‍රශ්නෙට ගියොත් 31 වෙනි ප්‍රශ්නෙට ගියොත් what is the main characteristics of procedure programming. මේකෙදී අපෙන් අහන්නේ පටිපාටිගත ක්‍රම ලේඛනය ගැන. එතකොට පටිපාටිගත ක්‍රම ලේඛනය ප්‍රධාන ලක්ෂණය තමයි මේකෙන් අපෙන් අහන්නේ. procedure programming කියන්නේ පරිගණකයට කළ යුතු දේ පියවරෙන් පියවර උපදේශ මාලාවක් ලෙස ලබා දෙන ක්‍රමයට. මෙහිදී සම්පූර්ණ වැඩසටහන කුඩා කොටස් වලට බෙදෙන අතර ඒවට function සහ procedures කියලා කියනවා. මේක top down approach අනුගමනය කරන අපි කලින් කතා කරා වගේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ කාර්ය සිදු කරන ආකාරය කියන අපේ logic කෙරෙහි මිස නැත්නම් අපේ data කෙරෙහි නෙමෙයි. ප්‍රධාන අවධානය යොමු කරන්නේ logic එක කෙරෙහි data එක කෙරෙහි නෙමෙයි. අපි answer A වලට ගියොත් අපි answers වලට ගියොත් හරි. Focus on object and data abstraction top down approach. වැරදි. මෙහි focus on object and data abstraction යනකොට සදාල වෙන්නේ object oriented program වලට මිස procedure program වලට නෙමෙයි. අපි ඒක මතක තියාගන්න procedure වල අවධානය තියෙන ක්‍රියාවලිය මත. OOP වල අවධානය තියෙන්නේ වස්තුන් මත, object මත. OOP වල procedure වල තියෙන්නේ ක්‍රියාවලිය මත. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට answer B sequence of instruction using function and procedures. ඒක ගත්තට පස්සේ ඒක තමයි අපි හරි උත්තරය. අපි කලිනුත් කිව්වනේ.
මේකේ අර ක්‍රියාවලිය ක්‍රමයකට තමයි මේකේ යන්නේ. ඉතින් ෆන්ක්ෂන් සහ ප්‍රොසීඩර්ස් කෙරෙහි තමයි මේකෙදි අවධානය යොමු කරන්න කියලා. හරි ආන්සර් C වලට ගියොත් use of classes and inheritance වැරදි. මේක වැරදි වෙන්න හේතුව තමයි classes සහ inheritance කියන්නේ OOP වල පවතින ප්‍රධාන සංකල්පයක්. එතකොට ප්‍රධාන සංකල්ප දෙකක් procedure program වලදී මේවා භාවිත වෙන්නේ නැහැ. ඊළඟට graphic answer D කියනවා graphical programming එකත් වැරදි. වැරදි වෙන හේතුව තමයි graphical programming කියන්නේ කේතලිවීම වෙනුවට රූප සටහනෝ බ්ලොක්ස් භාවිත කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන ක්‍රමයක්. එතකොට මේකට මේක අදාළ නැහැ. එතකොට answer එක answer B. 31ට answer එක answer B. එතකොට ඔයාලා මේ කරුණ අර අපි කලින් කතා කරපු මේ procedure සහ OOP ගැන මතක තියාගන්න ඕනේ. procedure වල මොනවද? function, procedures, step by step ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. OOP වල නම් නැත්නම් object oriented ඒවා නම් object, classes, inheritance. එතකොට මේ procedure වලට උදාහරණයක් තමයි C Pascal කියන්නේ. OOP වලට උදාහරණයක් තමයි C++, Java, Python වගේ ඒවා. ඔයාලට ඊළඟ sem එකේදී OOP ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට දැන් sem එකේදී ඔයාලට තියෙන්නේ C ගැන ඉගෙන ගන්න. 32 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා. Which type of bus provides the highest speed for data transmission inside a computer? පරිගණකයක් තුළ වැඩිම වේගකින් දත්ත හුවමාරු කරන්නේ කුමන බස් එක මගින්ද කියලා තමයි අහන්නේ අපෙන්. අපි දන්නවා බස් වර්ග කිහිපයක් ගැන අපි ඉගෙන ගන්න address bus, control bus, data bus ගැන. හරි මේ තියෙන්නේ address bus. address bus මගින් මොනවද? අපේ memory address අරගෙන යනවා CPU එකේ ඉඳලා RAM එක දක්වා. එතකොට control bus එකකින් කරන්නේ අපේ control signal අරගෙන යන්නේ ඊට පස්සේ අපේ operation පාලනය කරන්නේ මේ control bus මගින්. data bus මගින් තමයි අපේ data අරගෙන යන්නේ CPU එකයි memory එකයි ඉතුරු උපාංගය අතර. එතකොට expansion bus ගත්තට පස්සේ මේ USB mouse වැනි බාහිර උපාංග සම්බන්ධ කරන බස් එකක් නිසා මෙහි වේගය අභ්‍යන්තර බස් වලට වඩා ගොඩක් අඩුයි. එතකොට උත්තරේ වෙන්නේ data bus. හරි 33 වෙනි ප්‍රශ්නට ගියාට පස්සේ අපෙන් අහලා තියෙනවා what major feature distinguishes fifth generation computer from earlier generation? පස්සන පරම්පරාවේ පරිගණක අනෙක් පරම්පරාවලින් වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද කියලා තමයි අපෙන් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. අපි කලිනුත් කතා කරා පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව ගැන. දැන් අපි කතා කරමු පස්වෙනි පරම්පරාව ගැන. එතකොට අපිට පේනවා මේ පස්වෙනි පරම්පරාව ආරම්භ වෙන්නේ 1980 ඉඳලා. 1980 සිට වර්තමාන දක්වා පවතින මෙම පරම්පරාවේ ප්‍රධානම අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය මගින් තීරණගත හැකි පරිගණක නිපදවීම. ඊට පස්සේ අපි දන්නවා මේකට ULSI තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඒ වගේම මේකේ high level language කොහොමද පාවිච්චි කරනවා? කලින් ඉඳන් high level language පාවිච්චි කරා. එතකොට මේකේ තියෙන ප්‍රධානම වෙනස තමයි artificial intelligence භාවිතා කරන එක. AI භාවිතා කරන එක තමයි මේකේ තියෙන ප්‍රධානම වෙනස වෙන්නේ. එතකොට උත්තරේ වෙන්නේ focus on AI. එතකොට මේකේ අනිත් උත්තර ගැන කතා කරොත් focus on SSD storage එක වැරදි. SSD යනු ගබඩා කිරීම තාක්ෂණයක් විතරයි. ඒක පරම්පරාවක් වෙන් කරන ප්‍රධාන සාධකයක් නෙමෙයි. ඊට පස්සේ answer B depends on transistors. transistor භාවිතා කරේ දෙවන පරම්පරාවේ පරිගණකවල ඒක මේකට අදාළ නැහැ. ඊට පස්සේ answer D use of magnetic drums මේවා භාවිතා කළේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල දත්ත ගබඩා කරන්න. එතකොට answer C තමයි උත්තරේ වෙන්නේ. හරි. 34 වෙනි ප්‍රශ්නෙට ගියොත් why does cache memory operate faster than RAM? RAM එකට වඩා cache මතකය වේගවත් වන්නේ ඇයි කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ මේකෙදි. අපි කලිනුත් දන්න විදිහට RAM එකට වඩා cache එක වේගවත්, cache එකට වැඩිය register එක වේගවත්. මොකක්ද ඒකට හේතුව කියලා තමයි මේ අපෙන් අහන්නේ. RAM එකට වඩා cache එක වේගවත් වෙන හේතුව තමයි අපෙන් දැන් අහන්නේ. හරි මේකේ ප්‍රධානම හේතුව නම් ඒක CPU එකට ළඟින් තියෙන එක තමයි. අපි බලමු cache මතකය CPU එක ඇතුළෙම හෝ ඊටාම ආසන්නයේ පිහිටා ඇති නිසා දත්ත හෝමාරු වීමට යන කාලය ඊටාම අඩුයි. අපි බලමු ඒ වගේම තමයි මේකට SRAM එක තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. SRAM තාක්ෂණය තමයි මේ cache එකට යොදාගෙන තියෙන්නේ. අනෙක් පිළිතුරු වැරදි වීමට හේතුව answer A it has larger storage capacity එක වැරදි. cache මතකයේ RAM එකට වඩා ගොඩක් කුඩයි.
ඊළඟට answer C තියෙනවා it uses magnetic storage. මේ චුම්බක මතකයක් නෙවෙයි මේ අර්ථ සන්නායක semiconductor මතකයක්. ඊළඟට answer D it operates as at lower power. සාමාන්‍යයෙන් වේගය වැඩි නිසා කෑෂ් මතකයේ වැඩි විදුලි බලයක් භාවිතා කරනවා. එතකොට answer B තමයි උත්තරේ. it is located closer to the CPU. එක්කෝ සමහර අපි දන්නවා L1 එක ගත්තට පස්සේ CPU එක ඇතුලේ තියෙන්නේ L2 3 CPU එක ආසන්න තියෙන නිසා ඉතාමත් වේගෙන් වැඩි මේක. එතකොට answer එක වෙන්නේ answer B. 35 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තිනවා what is the primary purpose of using a power stabilizer with a computer? අපෙන් අහන්නේ පරිගණකයක් සමග power stabilizer එකක් භාවිතා කිරීමේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා. අපි answers වලට ගියොත් අපි දන්නවා power stabilizer එකේ purpose විදුලි සැපයුමේ වෝල්ටේජය හදිසි බිඳ වැටීමක් වුණොත් හරි අඩුවීමක් වුණොත් හරි පරිගණකයේ සංවේදී උපාංග වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා අපි ස්ටැබිලයිසර් එකක් මගින් ඒක ස්ථාවර කරගන්න පුළුවන් නිසා අපි ස්ටැබිලයිසර් එකක් භාවිතා කරනවා. එතකොට අපි answers වලට යම් to increase processing speed වැරදි. විදුලි ස්ථාවර කිරීමේ CPU වේගය වැඩි වෙන්නේ නැහැ. to store backup data තත්ත්ව ගබඩා කරන්නේ hard disk එකේ විදුලිය ගිය විට බලය ලබා දෙන්නේ UPS එක මගින්. එකත් වැරදි. to regular voltage variations ඒක නම් හරි. to cool the system වැරදි. පද්ධතිය සිසිලන පංකා නැත්නම් fans මගින් ඒකත් වැරදි. answer C තමයි to regulate voltage variations. ඒ කියන්නේ අපේ වෝල්ටේජය හදිසි වැඩිවීමක් හෝ අඩුවීමක් වුණොත් පරිගණකේ අපේ උපාංග වලට හානි වෙන්න පුළුවන් නිසා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට 35 වෙනි එකට උත්තරේ answer C. හරි අපි යමු 36 වෙනි ප්‍රශ්නෙට which statement best define a special purpose computer? special purpose computer එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මේකෙන් අහන්නේ. it can perform many different tasks at a time. ඒක වැරදි. it is designed to handle one specific task. ඒක හරි. it is mainly used for gaming. වැරදි. it has unlimited storage capacity. ඒකත් වැරදි. අපි බලමු answers වලට ගිහිල්ලා. special purpose computer එකක් ගැන අපි කලිනුත් කතා කරා. ඔයාලට මතක ඇති. අපි පරිගණකයේ වර්ගීකරණයේදී අපේ purpose එක අනුව අපි ඉටු කර ගන්න යන අරමුණ අනුව අපි වර්ග කරා general purpose and special purpose කියලා. එතකොට මේ general purpose කියලා කියන්නේ අපිට සාමාන්‍ය අපි එදිනෙදා පාවිච්චි කරන laptop, desktop වගේ ඒවා තමයි උදාහරණ විදිහට එන්නේ. හැබැයි special purpose එකේදී අපිට යම්කිසි විශේෂිත කාර්යයක් විතරයි කරගන්න පුළුවන් වෙන්නේ. හරියට weather forecasting, ඊට පස්සේ agriculture, ඊට පස්සේ ATM යන්ත්‍ර, traffic control system වගේ ඒවා. එතකොට අනිත් උත්තර වැරදි වෙන many task at a time මේ general purpose computer වල එකක් mainly used for gaming ඒකත් බෑ. game ගැසීම අපිට ඕනම පරිගණකයකින් කරගන්න පුළුවන් විශේෂිත කාර්යයක් විදිහට ගන්න බෑ. unlimited storage ලෝකෙ කිසිදු පරිගණකයකට අසීමිත මතකයක් නැහැ. එතකොට 36 වෙනි එකට උත්තරේ answer B. හරි. අපි 37 වෙනි ප්‍රශ්නයට යන් why is DRAM widely used as the main memory in computers? අපෙන් අහන්නේ ඇයි DRAM එක අපි ප්‍රධාන මතකය ලෙස බහුලව භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ අපේ RAM එකට DRAM තාක්ෂණය ගන්නයි කියලා තමයි අහන්නේ. DRAM නිෂ්පාදනය කිරීම ඉතාම ලාභදායක. අපි කලින් කතා කරා SRAM ටිකක් මිලෙන් අධිකයි. ඒ වගේම තමයි කුඩා ඉරක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. මේ නිසා අපි main RAM එක විදිහට පාවිච්චි කරන්නේ මේ DRAM එක. අපි උත්තර වලට ගියොත් it is cheaper and offers high density. හරි එක. B it does not require frequent refreshing. එක වැරදි. DRAM වලට නිතරම refreshing අවශ්‍යයි. refreshing අවශ්‍ය වන්නේ නැත්තේ SRAM වලට කියලා අපි කලිනුත් කතා කරා. it is faster than cache memory. එකත් වැරදි. අපි දන්නවා cache memory එක මතකයේවත් වැඩියම වැදගත් වේගවත් මතකයේ SRAM එක කියලා. එතකොට it consumes no power. DRAM දත්ත රඳවා ගැනීමට දිගටම විදුලිය භාවිතා කරනවා. ඒකත් වැරදි. හරි. එතකොට උත්තරේ වෙන්නේ it is cheaper and offers high density. 37 උත්තරේ වෙන්නේ A. 38 වෙනි ප්‍රශ්නෙට යන් අපි. How does an online UPS differ from an offline UPS? online UPS එකක් කොහොමද offline UPS එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ online UPS එකක් සෑම විටදීම විදුලි ලැබෙන්නේ බැටරි එක හරහා. එතකොට අපි උත්තර වලට ගිහිල්ලාම කතා කරමු.
අපිට මේ UPS වල තියෙන්නේ මේකේ තියෙන අපිට ආකාර දෙකක් offline UPS සහ online UPS කියලා. එතකොට අපි ගත්තට පස්සේ online UPS එකේ හැම වෙලාවෙම අපිට විදුලිය ලැබෙන්නේ බැටරි එක හරහා. ඒ නිසා විදුලිය විසන්ධි වූ විට ස්විචින් ටයිම් එකක් නැහැ. නමුත් offline US එකේදී විදුලිය ගිය පසු බැටරියට මාරු වීමට සුළු කාලයක් ගන්නවා. එතකොට අපි බලමු අනිත් answers එක. එතකොට online UPS supply power directly from battery at all time. එතකොට විදුලිය එකක් කරහා අපිට විදුලිය ලැබෙන්නේ බැටරි එකක් කරහා online UPS එකකදී. මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේකෙන් සාමාන්‍යයෙන් අහනවා ප්‍රශ්න. ආන්සර් A අපෙන් කියලා දෙනවා. එතකොට මේකට උත්තරේ වෙන්නේ ආන්සර් A. එතකොට අපි උත්තර වලට ගියමු. Offline UPS provides continuous power without switching between AC and battery. ඒක වැරදි. offline UPS එක බැටරියට මාරු වීමට සිදු වෙනවා. ඊළඟට online UPS switches only during failure. මේ offline UPS වල ලක්ෂණය. එතකොට අපි දන්නවා මේ offline UPS තමයි switch වෙන්නේ only during ඒ කියන්නේ මේ විදුලිය නැමති වුණාට පස්සේ. හරි. ඊළඟට 39 වෙනි ප්‍රශ්නට යන්. එතකොට මේකේ උත්තරේ A. 39 වෙනි ප්‍රශ්නට යන්. Which of the following best explains the imperative programming paradigm? අපෙන් අහන්නේ imperative ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. හරි අපි answers වලට යමු. මෙහිදී අපි දන්නවා මෙහිදී පරිගණකයට කාර්යයක් කළ යුතු ආකාරය පියවරෙන් පියවර උපදෙස් ලෙස ලබා දෙනවා මේ imperative එකේදී. අපි බලමු උත්තර වලට ගිහිලා programs describe what result is needed to achieve a solution එක වැරදි. මේ declarative program වල ලක්ෂණය මොකද්ද වෙන්න ඕනි කියලා විතරක් කියන එක තමයි මේ declarative program වල ලක්ෂණය. එතකොට do not use variables. D වල කියන do not use variables කියලා. ඒකත් වැරදි. imperative ක්‍රමයේදී variable බහුලව භාවිතා වෙනවා. එතකොට answer එක තමයි B program specify step by step instruction to solve a problem. මේ තියෙන්නේ imperative program ගැන. එතකොට අපි declarative එකේදී පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන දැන් declarative program එකේදී මොකද්ද වෙන්න ඕනේ කියලා විතරයි කියන්න ඕනේ. හැබැයි imperative එකේදී how to execute. එතකොට මතක තියාගන්න declarative එකේදී what to execute. හරිද? ඒ දෙක මතක තියාගන්න. ඊට පස්සේ මේ procedure oriented programming, object oriented programming ගැන අපි කලින් කතා කරා. ඒවත් මතක තියාගන්න. මේ කොටසෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවම තමයි. එතකොට මේකට answer එක වෙන්නේ 39 වෙනි එකට answer එක program specify step by step instruction to solve a problem. What is the function of pause during system startup? අපි මේකෙන් අහන්නේ pause වැඩසටහන ගැන. හරිද? මොකද්ද මේ pause වැඩසටහන වෙන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. අපි උත්තර වලට ගියොත් අපි මේක computer startup process. හරිද? මේකෙදී pause වැඩසටහන කියන්නේ computer on කරනකොට BIOS එක පළමුවෙන් කරන hardware check එක. හරිද? computer එක on කරනකොට මොකද්ද අපි මුලින්ම කරන්නේ? power on. හරිද? power supply unit supplies electric to all components. අපි දන්නවනේ PSU එක තමයි ඔක්කොම components වලට electricity එක සපයන්නේ. හරිද? එතකොට සියලුම පාට current යන්නේ මෙන්න මේ PSU එක හරහා. හරිද? ඊළඟට BIOS startup. BIOS එක start වෙනවා. BIOS එක hardware initialize කරනවා. ඊට පස්සේ basic set කරගන්නවා. ඊට පස්සේ post run වෙනවා. post කියන්නේ forward self test කියන එක run වෙනවා. ඒකෙදි වෙන්නේ RAM, keyboard, CPU, display card වගේ වැදගත් hardware තියෙනවානේ. ඒවා හරියට වැඩ කරනවද කියලා check කරන එක. error එකක් තියෙනවා නම් beep sound error message එකක් වගේ දේවල් මේකේ දාන්න පුළුවන්. hardware හරියටයි කියලා okay නම් BIOS එක bootable device එක හොයා ගන්නවා. හරිද? ඊට පස්සේ bootloader එක OS එකට load වෙන OS RAM එකට load ලා system use කරන්න පුළුවන් වෙනවා. හරිද? මොකද මුලින්ම කියන අපි මැදනේ ඊට පස්සේ bootload එකට load වෙනවා මේ hardware හරි කියලා එනවා නම්. ඊට පස්සේ bootload එක OS එකට load වෙනවා. OS RAM එකට load වෙලා system use කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා.
එතකොට මේ පෝස්ට් කියන්නේ හાર્ඩ්වෙයාර් ඕකේද කියලා පළමුවෙන් පරීක්ෂා කරන ටෙස්ට් එක. සොෆ්ට්වෙයාර් ලෝඩ් කරන එක පෝස්ට් එකේ වැඩක් නෙවෙයි. හරිද? එතකොට අපේ නිවැරදි පිළිතුර තමයි B උත්තරේ. B උත්තරේ මොකක්ද තියෙන්නේ? It checks hardware components for errors. මේක explanation එක කියනවා post runs when you start your computer. It checks important hardware like RAM, keyboard, CPU and other components to make sure everything is working properly before the system continue to boot. මේකදී අපි බලන්නේ hardware component for errors. මොකද හරි post එක hardware check එකක්. මේ උත්තරේ එතකොට හරි. හරිද? ඊළඟට මේ අයි අනිත් උත්තර වැරදි. A B D කියන උත්තර වැරදිනේ. මොකද මේ උත්තර වැරදි. It load the necessary application software. ඇයි ඒ උත්තර වැරදි? application load කරන එක OS උඩට ආපුවට පස්සේ විතරයි. හරිද කරන්නේ? post එකට එකෙක් වැඩක් නැහැ. ඊළඟට C එක. It connects to the internet. ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන එක OS load වෙලා network drivers load වෙලා පස්සේ post වලින් net එකට connection එකක් නැහැ. It install the operating system at the beginning. OS install කරන එක වෙනම process එකක්. එතකොට මේක මේකට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට අපි යමු 41 වෙනි ප්‍රශ්නෙට. 41 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකක්ද? Why is L1 cache faster than L2 or L3 cache? අපි දන්නවා සාමාන්‍යයෙන් මොකද L1 කියන එක වේගවත් කියලා L2 එකට L3 එකට වැඩි අපි උත්තර ටික බලමු. It has a great storage capacity. It uses external memory chip. It operates at a lower frequency. It is built directly into the CPU core. හරි අපි උත්තර ටිකට ගියොත් අපි දන්නවා cache memory කියන්නේ මොකක්ද? Cache memory is a small, very fast memory located inside or close to the CPU that store frequently used data in the instruction to speed up processing. Very high. හරි. එතකොට අපි දන්නවා cache memory එක ගොඩක් පොඩි. එතකොට මේක අර CPU එක අසල සහ CPU එකේ තියෙන නිසා ගොඩක් වේගවත්. එතකොට මෙන්න මේව තමයි මේකේ ලක්ෂණ. එතකොට level of cache. එතකොට මේ cache එකේ level ටිකක් තියෙනවා L1 cache, L2 cache, L3 cache. L1 cache කියන්නේ small and faster located inside CPU. එතකොට CPU එකේ තියෙන මේ L1 එක ඒක නිසා L1 ගොඩාක් වේගවත්. L2 එකයි L3 එකයි ඒ CPU එක අසල තමයි තියෙන්නේ. උනට L1 එක තමයි වේගවත්ම. එතකොට it's built directly into the CPU. L1 cache is located inside the CPU very close to the processor. Because of it has very low latency. It has a great storage capacity. It uses external memory chips. It operates at a lower frequency. ඒ තුන වැරදි. Greater storage capacity වැරදි. L3 එකේ නම් L3 එකේ තමයි storage capacity එක වැඩි. මොකද වේගය වැඩි වෙන storage capacity එක අඩු වෙන නිසා. It uses external memory chips. L1 cache is internal, not external. External memory is slow. අපි දන්නවා external memory බාහිරින් පින්න මතකය ටිකක් slow. එතකොට L1 කියන්නේ internal memory එකක් ඒක faster. It operates at a lower frequency. L1 cache run at very high speed, not lower. හරි. ඊළඟට අපි ගියොත් what is the main responsibility of the North Bridge chipset? හරි අපි දැන් මේකේ උත්තරවලට ගියොත් උත්තරවල මුලින්ම තියෙනවා North Bridge එක ගැන. Connection with high speed processor bus and AGP and RAM. අපි කලිනුත් කතා කරා. අපි දන්නවා North Bridge එකෙන් වෙන්නේ high speed communication කළමනාකරන එක. CPU එකයි RAM එක අතර, CPU එකයි graphics අතර ඒ වගේ high speed communication කළමනාකරන එක තමයි මේකෙදි වෙන්නේ. එතකොට ඒ නිසා සිස්ටම් එකේ වේගවත්ම data transfer මේකෙන් තමයි පාලනය වෙන්නේ මේ North Bridge එකෙන්. එතකොට අපේ හරි උත්තරේ තමයි connecting RAM and graphics
to the CPU. The North Bridge chipset handles high-speed communication between CPU එකයි RAM එක අතර CPU එකයි graphics අතර. So it is responsible for the fastest data transfers in the system. එතකොට මේ උත්තර වැරදි වෙන්න හේතුව තමයි managing USB port එක වැරදි. USB ports පාලනය කරන්නේ South Bridge එක. Hard drives controlling hard drives වගේ storage device පාලනය කරන්නේ South Bridge එක. Keyboard mouse handling keyboard mouse and other input devices මේවත් low speed device වන අතර මේකත් පාලනය කරන්නේ South Bridge එක. එතකොට high speed communication පාලනය කරන්නේ North Bridge එක. low speed communication පාලනය කරන්නේ South Bridge එක. ඊළඟට 43 වෙනි ප්‍රශ්නෙට ගියොත් how is a cross assembler different from a self assembler? එතකොට අපි 43 වෙනි ප්‍රශ්නෙට ගියොත් අපෙන් අහන්නේ cross assembler එකෙන් self assembler එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. cross assembler එකකින් කරන්නේ මැෂින් එක රන් වෙලා වෙන මැෂින් එකට කෝඩ් එක ක්‍රියේට් කරන එක. එතකොට self assembler කියන්නේ එකම සිස්ටම් එකකට රන් වෙලා කෝඩ් ජෙනරේට් කරන එක. එතකොට ඒ උත්තරයට ගියොත් ඒක තියෙනවා it stored permanent data. A cross assembler runs on and generate code for same system. ඒක වැරදි. self assembler එකේ තමයි මේ same system එකේම generate කරන්නේ code එක. එතකොට B එකට ගියොත් B උත්තරේ හරි. cross assembler එක වෙනත් target system එකකට තමයි code එක generate කරන්නේ. එතකොට C උත්තරේ ගියොත් a self assembler generate code for another machine. ඒක වැරදි විස්තරයක්. D එකේ අපිට තියෙනවා there is no difference. නෑ මේකේ වෙනසක් තියෙනවා. ඒකින්ද D උත්තරෙත් වැරදි. ඊළඟට මේ තියෙන assembler ගැන විස්තරයක්. Assembly is used for converting the code of assembly language into machine level language. මේ තියෙන්නේ එතකොට assembly එකක් කියන්නේ මොකක්ද? අපි කලිනුත් assembler ගැන කතා කරා. ඒකින්ද මම ආයෙ වැඩිදුර විස්තර කරන්නේ නැහැ. එතකොට ඒකේ self assembler තියෙනවා, cross assembler තියෙනවා. ඒ ගැන තමයි අපි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. cross assembler එකකින් කරන්නේ runs on one machine but create code for another machine. Self assembler runs and generate code for the same system. එතකොට ඒක එහෙම තමයි යන්නේ. හරි. මේකේ 44 වෙනි ප්‍රශ්නෙට ගියොත් why is the memory register important in a CPU? memory register කියන්නේ CPU තුල ඇති කුඩා ඉතා වේගවත් memory එකක් වන අතර data instruction memory address తాවකාලිකව ගබඩා කරලා තියෙන්නේ මේ memory register එකේ. එතකොට මේ ගැන උත්තරේ memory register is small high speed storage location inside the CPU used to temporarily hold data instruction or memory address during processing. එක ගැන තමයි දැන් කතා කරේ. හරිද? එතකොට මේකේ ලක්ෂණ තමයි මේක CPU එක තුල තමයි පිහිටන්නේ. හරි. ඒ වගේම මේක ඉතා වේගවත්. එතකොට storage එකට හරිම తాවකාලිකයි. ඊට පස්සේ මේකේ පොඩි capacity එකක් තමයි තියෙන්නේ. ඒක function මේකේ ක්‍රියාවන් ගත්තොත් process වන data තියාගන්නවා. instruction execution ට පෙර තබා ගනි. memory address තබා ගනි. ඒතකොට මේකේ හරි උත්තරේ තමයි memory එකට යන හොයන data තියාගන්න එක. එතකොට answer B තමයි උත්තරේ වෙන්නේ. It holds data being transferred to or from memory. එතකොට ඒ උත්තරයට ගියොත් ඒකේ තියෙනවා A permanent storage එක වැරදි. permanent storage තියෙන්නේ hard disk වල ROM වල වගේ. එතකොට memory register වල තියෙන්නේ temporary storage එක. ඊළඟට C උත්තරේ ගියොත් not related to power. ඒකත් වැරදි. power එකට මේක සම්බන්ධ නැහැ. ඊට පස්සේ OS is stored in storage device not registers. OS storage device වලයි තියෙන්නේ. එතකොට මේක මේ උත්තරෙත් වැරදි. හරි 45 වෙනි ප්‍රශ්නෙට ගියොත් 45 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා What is the main purpose of the master boot record? MBR වල ප්‍රධාන අරමුණ මොකක්ද කියලා. MBR is the first sector of a storage device that contains information required to start the computer. එතකොට MBR කියන්නේ hard disk එකේ මුල්ම sector එක තුල ඇති system boot කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අඩංගු කොටස. එතකොට මේකේ ලක්ෂණ තමයි මේක ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම තමයි system startup සඳහා අවශ්‍යයි. පැරණි
පැරණි සිස්ටම් වල මේක භාවිතා කරලා තියෙනවා. මේකේ ප්‍රධානම ෆන්ක්ෂන් තමයි boot loader. boot process ආරම්භ කරනවා. ඊට පස්සේ disk partition පිළිබඳ තොරතුරු ලබා ගන්නවා. මේකේ උත්තරේ වෙන්නේ C. උත්තරේ C තියෙනවා to locate and load the operating system. MBR එකෙන් OS එක සොයාගෙන load කිරීම ආරම්භ කරනවා. එතකොට මේකේ වැරදි උත්තර A වැරදි, B වැරදි, D වැරදි. A වැරදි වෙන හේතුව තමයි BIOS motherboard firmware තුල තියෙන්නේ. එතකොට ඒක වැරදි. ඊළඟට B මේකේ සම්බන්ධ නැහැ. ඊට පස්සේ D ගත්තට පස්සේ RAM capacity වෙනස් කරන්නේ නැහැ. ඊළඟට 46 වෙනි ප්‍රශ්නෙට ගියොත් what does the term bus speed indicate in a computer system? බස් ස්පීඩ් එක ගැන කියවෙන පිළිතුර තමයි මේකෙන් අහන්නේ. එතකොට බස් ස්පීඩ් කියන්නේ මොකක්ද? උත්තරවලට ගියොත් the correct answer is the rate at which data is transmitted over the bus. එතකොට බස් ස්පීඩ් කියන්නේ CPU RAM වැනි කොටස් අතර data හුවමාරුවන වේගය. එතකොට වැරදි පිළිතුරු ගත්තොත් A වැරදි, මේකේ width එක කියලා තියෙනවා. width ස්පීඩ් කියන දෙක නෙමෙයි. ඊට පස්සේ B ඩිවයිස් කරන එක වැරදි. ඊට පස්සේ ෆිසිකල් ලෙන්ත් එකත් වැරදි. ඊළඟට 47 වෙනි ප්‍රශ්නෙට ගියොත් which port is most commonly used to connect network device for high speed communication? අපෙන් මේකෙන් අහන්නේ network device වල high speed communication එකට යොදාගන්නේ මොකක්ද කියලා. The correct answer is RJ45 port. RJ45 is the standard port for Ethernet high speed communication. Network cable සඳහා අපි RJ45 තමයි යොදාගන්නේ. එතකොට මේ HDMI යොදා ගන්නවා use for display, VGA, all display port, PS2 keyboard mouse වගේ ඒවා තමයි අපි යොදාගන්නේ. 48 වෙනි ප්‍රශ්නෙට ගියොත් අපි 48 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා what makes USB more preferable than older standards like parallel or firewire ports? අපෙන් මේකෙන් අහන්නේ පැරණි parallel හෝ firewire ports වලට වඩා USB වඩාත් ප්‍රියමනාප වෙන්නේ මොකද කියන එක. USB වැඩියෙන් පාවිච්චි කරන්නේ ඇයි කියලා. එතකොට මේකේ උත්තරවලට ගියොත් උත්තරවල තියෙනවා A. USB support many devices, not only a few. ඒ උත්තරේ වැරදි. device අතරම කිව්වොත් සීමිත නැහැ. B. opposite. No shutdown needed. shutdown අවශ්‍ය නැහැ එකත් වැරදි. D. USB is generally faster, not slower. අතරම කිව්වොත් USB වේගවත් ඒකද ඒ උත්තරේ වැරදි. ඊළඟට අපෙන් උත්තර ටික බැලුවොත් අපෙන් අහලා තියෙන්නේ හරි. අපෙන් උත්තරේ මොකද කියන්නේ? උත්තරේ වෙන්නේ answer C. එතකොට answer C එකේ කියනවා it allows plug and play and support multiple devices. එතකොට මේකේ උත්තරේ වෙන්නේ plug and play සහ multiple devices වලට support කිරීම තමයි USB වල ප්‍රධානම advantages එක වෙන්නේ. ඊළඟට ඒ වගේම තමයි මේ USB වල restart නැතිව device connect කරන්න පුළුවන් mouse, keyboard, pen drive වැනි බොහෝ device මේකට support කරනවා. ඊළඟට 49 වෙනි ප්‍රශ්නේ why are digital computers more widely used for general purpose tasks than analog or hybrid computers? Synchronization කියන්නේ coordinating process to operate at the same time. මේක විස්තරේ බැලුවොත් multiple process එක නිවැරදිව run වීමට synchronize භාවිතා වෙනවා. එතකොට මේකේ උත්තරේ තමයි answer D. process එකට එකවර සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීම. එතකොට answer A, B, D වැරදි. එතකොට A, B, D වැරදි වෙන හේතුව deleting unnecessary files and increase process speed එක file delete කරන එක ගැන දෙයක් නෙමෙයි. Identify the problem and debugging the errors in the system.
running multiple programs randomly එකත් වැරදි. coordinate process to operate at the same time. එතකොට ඒක තමයි හරි උත්තරේ වෙන්නේ. එතකොට 50 වෙනි ප්‍රශ්නට උත්තරේ වෙන්නේ answer D. හරි අපි දැන් මුළු MCQ එක සාකච්ඡා කරලා ඉවරයි. අපි දැන් යමු part B වලට. Part B එකේ question 1 එකට ගියොත් define the term computer system, identify and briefly explain the four fundamental components of a computer system. computer system එක කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ප්‍රධාන components හඳුන්වන්න තමයි මේකේ තියෙන්නේ. එතකොට අපි උත්තර වලට ගියොත් what is a computer system? An electronic device that accepts, process, store and output data. ඊට පස්සේ මේ කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ data එකක් input කරලා process කරලා output එකක් ලබා දෙන system එකක්. එතකොට මේකේ තියෙන main components මොනවාද? පළවෙනි එක තමයි hardware. hardware කියන්නේ physical components of the computer. computer එකේ තියෙන භෞතික ලන්න පුළුවන් කොටස්. ඊට පස්සේ software set of instruction that tell hardware what to do. අපි hardware එක කොහොමද වැඩ කරන්න ඕනි කියලා අපි instruction හදලා දෙනවා. set හදලා දෙන instruction set එකකට තමයි අපි කියන්නේ software එකක් කියලා. liveware කියලා කියන්නේ the person who operates the computer. liveware කියලා කියන්නේ පුද්ගලයාට. ඒ කියන්නේ කම්පියුටර් එකත් එක්ක වැඩ කරන පුද්ගලයාට. firmware කියලා කියන්නේ a type of software that is permanently stored inside the device that hardware and control how that device works. එතකොට firmware කියලා කියන්නේ hardware control කරන්න use වෙන special software එකක්. සරලව කියනවා නම් අර software එකයි hardware එකට අතරමැදි software layer එක. එතකොට මේ firmware එකෙන් තමයි device එක on වෙද්දී start වෙන්නේ, hardware parts control කරන්නේ, මේ basic function run කරන්නේ ඒක කරන්නේ මේ firmware වලින්. Identify the දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා identify the primary processing technology and main storage device used in each generation of computer. මේක ඔයගොල්ලෝ කලිනුත් කතා කරපු එකක්. ඒකේ තියෙන්නේ අපේ තියෙන generations වල මේ තියෙන අපේ first generation ඒකේ processing technology එක තමයි vacuum tubes. main storage device තමයි magnetic drums. ඊළඟට second generation එකේ processing technology තමයි transistors. එතකොට main storage device එක තමයි magnetic core memory. ඊට පස්සේ third generation එකේ IC තමයි processing technology එක. main storage device එක තමයි semiconductor memory. fourth generation එක ගත්තට පස්සේ processing technology එක microprocessor. main storage device තමයි RAM and hard disk. පස්වෙනි generation එක ගත්තට පස්සේ artificial intelligence and ULSI තමයි ප්‍රධානම processing technology එක. එතකොට මේකේ storage device එක තමයි advanced semiconductor memory. හරි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ define the term computer chipset, identify and explain the two principal components of a traditional motherboard chipset. A chipset is a group of integrated circuits on the motherboard that control communication between the CPU, memory and other components. chipset කියන්නේ motherboard එකේ තියෙන IC group එකක්. මේක CPU, RAM devices අතර communication control කරනවා. එතකොට මේකේ two main principal components මොනවද? chipset එකේ තියෙන north bridge, south bridge. අපි දන්නවා north bridge එක ගැන south bridge එක ගැන. මොකද north bridge එක ගැන අපි කලිනුත් කතා කරා. high speed communication සඳහා යොදා ගන්න north bridge, south bridge අපි යොදා ගන්නේ slower device සඳහා. එතකොට connect CPU with RAM and graphic card. north bridge එකෙන් කරන්නේ මොකද ඒවා වේගවත්. modern chipset are single chip, handle high speed operation. South bridge එකට ගියොත් manage slower devices not directly connected to CPU. CPU එකට directly connect වෙන්නේ නැහැ. CPU එකත් එක්ක directly connect වෙන්නේ north bridge එක. north bridge එක හරහා තමයි south bridge එක connect වෙන්නේ. ඒකකින් තමයි මේක මේකේ තියෙන ටිකක් වේගෙන් අඩු වෙන්නේ devices. ඊට පස්සේ north bridge ties south bridge to CPU. example තමයි USB, PCI, IC, ISA, IDE. Write short note on the following: discrete and continuous data, stable and dynamic system, persistent and versatility of a computer. මේවා ගැන short note එකක් තමයි දෙන්න තියෙන්නේ. discrete and continuous data. discrete data countable values මේවා count කරන්න පුළුවන්.
example number of student continuous data measurable values mind පුලන් උස බර උෂ්ණත්වය වගේ කියන්නේ දැන් ඔයාලා හිතනකො discrete data ගත්තට පස්සේ දැන් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ස්ටුඩන්ට්ස්ලා භාගයක් ඉන්න බෑනේ 50යි නම් 50.5ක් ඉන්න බෑනේ හැබැයි continuous data වල ගත්තොත් එකක් දෙකක් අතර තව තව අගයන් තියෙනවා දැන් උෂ්ණත්වය ගත්තට පස්සේ 1.1ක් වෙන්න පුළුවන් 1.3ක් වෙන්න පුළුවන් එහෙමනේ හැබැයි discrete data වල එහෙම බෑ මිනිස්සු ගණන් වගේ ගත්තට පස්සේ භාග ගණන් වෙන්න බෑනේ අන්න ඒ වගේ තමයි discrete and continuous අතර වෙනස ඊට පස්සේ stable and dynamic system stable system output remains constant over time example එක තමයි calculator giving same result dynamic system ගත්තට පස්සේ output change with time or input weather system මේක output එක වෙනස් වෙනවා මේකේ දෙන time එක හරි අපේ input එක හරි අනුව එතකොට input එකකට stable system එකක වෙන්නේ අර input එකට system එක control වෙලා calm වෙලා output එක limit එකක් ඇතුලේ තියෙන එක එතකොට ටයිම් එකක් එක්ක මේක ස්ටේට් එකකට යනවා එක්සාම්පල් එක තව එක්සාම්පල් එකක් ගත්තොත් ෆෑන් එකේ ස්පීඩ් එක සෙට් කරලා තිබ්බම ඒක එකම ස්පීඩ් එකේ තියෙනවා ඊට පස්සේ මේක දැන් ස්ටේබල් සිස්ටම් කියන එකේ සිම්පල් අයිඩියා එක තමයි අර සිස්ටම් එක කාම් වෙලා ස්ටේබල් වෙලා තියෙනවා කියන එක එතකොට ඩයිනමික් සිස්ටම් ගත්තට පස්සේ ටයිම් එකත් එක්ක සිස්ටම් එකේ අවුට්පුට් එක චේන්ජ් වෙනවා බිහෙවියර් එක අර නියතයක් නෙවෙයි මේකේ හැසිරීම ඉන්පුට් වෙනස් වුණොත් අවුට්පුට් එකත් වෙනස් වෙනවා ඒක තමයි මේකේ අයිඩියා එක සිම්පල්ම අයිඩියා එක ගත්තොත් සිස්ටම් එක ටයිම් එකත් එක්ක චේන්ජ් වෙනවා persistence and versatility of a computer මේකෙන් කියන්නේ මොකක්ද අපි දන්නවා persistence කියන්නේ පවත්වාගෙන යාමේ හැකියාව අපි දන්නවා පරිගණකයට මනුෂ්‍යෙක්ට වගේ මහන්සියක් දෙන්නේ නැහැ ඒකයි මෙතන අපි කියන්නේ ability to work continuously without fatigue කියලා. එතකොට වෙහසක් නොමැතිකම. මිනිසුන්ට පැය ගණනාවක් එක දිගට වැඩ කරනකොට මහන්සි වෙනවා. අවධානය අඩු වෙනවා. ඒත් පරිගණකයට සති ගණනක් වුණත් එක දිගට එකම වේගයෙන් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ එතකොට මේකේ computers can operate for long hours reliability. කොපමණ වෙලාවක් වැඩ කළත් දත්වල නිවැරදිතාවය මේකෙදි වෙනස් වෙන්නේ නැහැ. එතකොට versatility කියන්නේ විවිධ කාර්යයන් කිරීමේ හැකියාව. පරිගණකයක් කියන්නේ එක වැඩක් විතරක් කරන්න පුළුවන් උපකරණයක් නෙවෙයි. එතකොට ability to perform different types of tasks කියලා හඳුන්වන එකයි. එතකොට අපි මේ කියන බහුකාර්ය හැකියාව. අපිට එකම පරිගණකය භාවිත කරලා ලියුමක් ටයිප් කරන්න, සින්දුවක් අහන්න, ගේම්ස් ගහන්න, ඒ වගේම සංකීර්ණ ගණිත ගැටලු විසඳන්න පුළුවන්. භාවිතා කරන මෘදුකාංගය අනුව පරිගණකය කරන කාර්ය ශ්‍රණිකව වෙනස් කරන්න පුළුවන්. එතකොට කෙටියෙන් කිව්වොත් persistence කියන්නේ මහන්සි නොවි අපි එක දිගට කරන්න පුළුවන් වෙන එක versatility කියන්නේ එකම උපකරණෙන් විවිධ වැඩ රාශියක් කරන්න මේ හැකියාව. හරි අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් briefly discuss three types of read only memory. මේක අපි කියන්නේ අපිට ROM එකේ තියෙන ප්‍රධාන කොටස් ප්‍රධාන තුන ගැන ROM වර්ග ප්‍රධාන වශයෙන් ඒවයි දත්ත ඇතුළත් කරන සහ මකාදමන ආකාරයට අනුව වෙනස් වෙනවානේ. ඒකට අපි ආකාර වලට බෙදෙනවානේ. අන්න ඒකේ ආකාර තුනක් ගැන විස්තර කරන්න කියලා. උත්තර වලට ගිහිල්ලා බලමු. PROM can be programmed only once by the user. After programming, data cannot be changed. නිෂ්පාදනය කිරීමෙන් පසු එක්වරක් පමණක් දත් ඇතුළත් කරන්න පුළුවන්. පසු ඒ වෙනස් කිරීමට හෝ මැකීමට නොහැක. EPROM data can be erased using UV light can be reprogrammed multiple times. මෙහි ඇති දත්ත පාර ජම්බුලකින් මගින් මකා දමා නැවත වැඩසටහන් කර කරන්න පුළුවන්. EEPROM මෙහි data can be erased and rewritten using electricity, more flexible and commonly used. මෙහි දත්ත විදුලි සංඥා මගින් මකා දමා නැවත ලියන්න පුළුවන්. මේක වඩාත් නම්‍යශීලී වර්ග. හරි ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. State the two primary functions of a power supply unit. Differentiation between AT and ATX power supplies. මේකේ අපි උත්තර වලට ගියොත් අපෙන් අහන්නේ PSU එකේ තියෙන ෆන්ක්ෂන් සහ ATN ATX ගැන. මුලින්ම PSU එකේ ෆන්ක්ෂන් ගැන කතා කරොත් ප්‍රධාන ෆන්ක්ෂන් දෙකක් තියෙනවා convert AC to DC power. අපිට කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව පරිගණක කොටස් වලට අවශ්‍ය DC කරන්ට් එක බවට පත් කරන්නේ මේ PSU යුනිට් එකේ. ඒ වගේම තමයි voltage regulation.
පරිගණකයේ සංවේදී උපාංග වලට අවශ්‍ය ස්ථාවර සහ නියමිත වෝල්ටේජය ලබා දෙන මේ PSU එකකින්. ඒතකොට primary function දෙකයි: convert AC to DC power, regulate and supply power. Difference between AT and ATX power supplies. AT power supply එකයි ATX power supply එකයි අතර වෙනස්කම් ටික තමයි මේ දාලා තියෙන්නේ. අපි ගත්තොත් මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් පස්සේ මේ AT වල අඩු ආරක්ෂාවක් තියෙන AT වල මේ වැඩි ආරක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ අර 2 connectors තියෙනවා P8 and P9 AT වල. ඊට පස්සේ 20 හෝ 24 පින් එකම කනෙක්ටර් එකක් තමයි ATX වල තියෙන්නේ. එතකොට මැනුවල් ස්විච් එකක් තමයි තියෙන්නේ AT වල. ඊට පස්සේ software මගින් shut down කරන්න පුළුවන් මේ ATX කියන එක. ඒක තමයි මේකේ තියෙන වෙනස්කම්. සාමාන්‍යයෙන් අපි AT පාවිච්චි කරේ old system වල, ATX පාවිච්චි කරන්නේ modern computers වල. ඒකේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් compare structured programming and object oriented programming. අපි MCQ එක කතා කරා මේ ගැන. අපි මේ ගැන උත්තර පත්‍රයට ගිහිල්ලාම කතා කරමු. structured programming එකේ object oriented programming එකේ වෙනස තමයි මේකේ දක්වලා තියෙන්නේ. අපි දන්නවා structured programming එකේදී සම්පූර්ණ වැඩසටහන කුඩා function හෝ procedures වලට බෙදලා තමයි දක්වන්නේ. අපි කලින් කතා කරා මේක top down approach එක පාවිච්චි වෙන්නේ. ඊට මේකට උදාහරණ තමයි C වගේ language. ඊට පස්සේ object oriented ගත්තට පස්සේ මෙහිදී දත්ත සහ ක්‍රියාවන් එකතු කරලා object වල සලකනවා. මෙහි දත්ත ආරක්ෂාව සහ නැවත භාවිතා කිරීම හැකියාව වැඩි. උදාහරණ විදිහට Java, C++ ගන්න පුළුවන්. මේක තමයි වෙනස්කම් ටික. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ කියොත් identify 3 types of CPU package used on motherboard and compare them. CPU package ගැන තමයි අහන්නේ. 3 types of CPU package. අපි දන්නවා තියෙන ඒවා තමයි ප්‍රොසෙසරයේ මව්පොරට සම්බන්ධ වන ආකාරන ප්‍රධාන වර්ග තුනයි. PGA, SECC, ඊට පස්සේ ගත්තාම LGA. PGA ගත්තට පස්සේ මෙහි පිහිටා ඇත්තේ CPU එකේ යටපැත්තේ. ඒවා මව්පොරේ ඇති සිදුරු වල ඇතුළත් කරනවා. ඊට පස්සේ SCCC ගත්තට පස්සේ මේක පැරණිම ක්‍රමය. මෙහි CPU එක වීඩියෝ ගේම් කැසට් එකක් මෙන් ස්ලොට් එකකට ඇතුළත් කරනවා. ඊට පස්සේ LGA එක ගත්තට පස්සේ මෙහි පින්ස් පිහිටා ඇත්තේ මව්පොරේ CPU එක යටපැත්තේ කුඩා තඹතරි පමණි. මේ වඩාත් ආරක්ෂිත ක්‍රමයකි. හරි, මේ තියෙන එක වෙනස්කම් ටික structure, connections, replaceable, risk, usage ඒව ගැන තමයි විස්තරාත්මකව මේ වගුවේ දක්වලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකේ අවසාන ප්‍රශ්නේ describe step by step what happens when a computer is switched on until it becomes fully operational. In your explanation clearly discuss the function of the BIOS, post bootloader and the operating system in the startup process. අපි කලිනුත් මේ ගැන කතා කරා. step by step process. Power on. Power supply unit supplied electricity to all components. මුලින්ම අපිට කරන්නේ විදුලිය සපයන එක. ඊළඟට BIOS startup. විදුලිය ලැබුණු පසු මව්පොරේ ඇති BIOS මෘදුකාංගය මුලින්ම සක්‍රිය වෙනවා. BIOS start කරාම BIOS is activated, initialize hardware components. ඊට පස්සේ post වැඩසටහන දායක වෙනවා. ඒකෙන් කරන්නේ BIOS මගින් පද්ධතිය ඇති RAM, CPU, keyboard වැනි සියලුම hardware නිවැරදිව සම්බන්ධ වී ඇද්දැයි පරීක්ෂා කරන එක. ඊළඟට boot device selection, BIOS find bootable device. ඊළඟට boot loader. boot loader එකෙන් කරන්නේ loads from the storage device responsible for loading the operating system. post පරීක්ෂාවෙන් පසු BIOS මගින් hard disk එකේ ඇති boot loader නම් කුඩා version එක සොයාගෙන ඒක RAM එකට ලබා දෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ operating system loads. boot loader එක මගින් Windows හෝ Linux වැනි operating system එක ක්‍රියාත්මක කරනවා. OS is loaded into RAM, system become ready to use. ඔච්චර තමයි වෙන්නේ. ඊට පස්සේ අවසානයේ OS එක මගින් පරිශීලකයන්ට වැඩ කිරීමට අවශ්‍ය desktop පරිසරය සකස් කරලා දෙනවා. මෙතනින් අපේ මේ
Essential of ICT and PC application paper එක ඉවර වෙනවා. ඔබ සැමට සුබ දවසක්.